ක්‍රෙඩිට් කාඩ් ණය කියන්නේ හරියට නිමක් නැති චක්‍රයක් වගේ. ඒකේ හිර වෙලා කියලා හැඟීමක් දැනෙනවා නම් මේ විග්‍රහය ඒ ගමනේ මිදෙන්න ලොකු උදව්වක් වේවි. අපි අද කතා කරන්න යන්නේ මේකට පාවිච්චි කරන්න පුළුවන් හරිම සාර්ථක ක්‍රමයක් ගැන. ඒ තමයි ස්නෝබෝල් එහෙමත් නැත්නම් හිමබෝල ක්‍රමය. ක්‍රෙඩිට් කාඩ් එකට හැම මාසෙම සල්ලි ගෙවනවා. ඒත් හරියට අර කැරකෙන රෝදයක දුවන හැම්ස්ටර් කෙලෙක් වගේ එකම තැන නේද ඉන්නේ කියලා හිතන වෙලාවල් තිර නේද? කිසිම මාසයක් අතපසු කරන්නේ නැතුව හරියටම වෙලාවට ගෙලීම් කරනවා. ඒත් අවුරුද්දක් විතර ගෙවලා ආපහු හැරිලා බැලුවම මුළු ණය ගාන පොඩ්ඩක්වත් අඩු වෙලා නෑ වගේ තමයි දැනෙන්නේ. අතන මේක ගොඩක් අයට මුණ දෙන්න වෙන පුදු තත්ත්වයක්. හරි. අපි බලමු මොකක්ද මේකට හේතුව කියලා. මේ ප්‍රශ්නට නමක් තියනවා. ඒ තමයි මිනිමම් පේමන්ට් ට්‍රැප්. සිංහලෙන් කිව්වොත් අවම ගෙවීමේ ණය උගුල. මේක ඇත්තටම හරිම භයානක උගුලක්. සරලවම කිව්වොත් වෙන්නේ මෙහෙම දෙයක්. ක්‍රෙඩිට් කාඩ් බිලට අවශ්‍ය අවම මුදල විතරක් ගෙවනකොට ඒ ගෙවන සල්ලි වලින් හිතා ගන්නත්වත් බැරි තරම් ලොකු කොටසක් යන්නේ පොලිය ගෙවන්න. අර ඇත්තටම ගත්ත ණය මුදල, ඒ කියන්නේ ප්‍රධාන ණය අඩු වෙන්නේ බොහොම පොඩි ගාණකින්. මේක තවත් පැහැදිලි කරගන්න අපි සරල උදාහරණයක් බලමු. හිතන්නකෝ ක්‍රෙඩිට් කාඩ් එකක ණය රුපියල් ලක්ෂයක් තියෙනවා කියලා. ඔන්න බලන්න මොකද වෙන්නේ කියලා. බැංකුව කියනවා අවම ගෙවීම රුපියල් 5000යි කියලා. ඒ 5000 ගෙවුවම මේ රූප සටහනේ පේනවා වගේ ඒකෙන් රුපියල් 3000ක් විතරම යන්නේ අර මාසෙට එකතු වුණු අධික පොලියට. ඊටු රුපියල් 2000 විතරයි ඇත්ත ණය අඩු වෙන්නේ. ඉතින් මෙතන තියෙන භයානකම කාරණේ තමයි මේ විදියටම ගෙවාගෙන ගියොත් සම්පූර්ණ ණය ගෙවලා ඉවර කරන්න සමහර වෙලාවට අවුරුදු 10කටත් වඩා යන්න පුරුවන්. ඒ කියන්නේ ණයට ගත්ත මුදල වගේ දෙගුණයක් තුන්ගුණයක් ආපහු බැංකුවට ගෙවන්න වෙනවා. හරි, දැන් මේ උගුලෙන් ගොඩ එන්නේ කොහොමද? බය වෙන්න දෙයක් නැහැ. මේකට හොඳටම ඔප්පු කරපු විසඳුමක් තියෙනවා. ඒකට තමයි කියන්නේ ඩෙඩ් ස්නෝබෝල් එහෙමත් නැත්නම් හිමබෝල විසඳුම කියලා. මේක හරිම ප්‍රසිද්ධ ක්‍රමයක්. මේකේ මූලිකම අදහස තමයි එකපාරට එක ණයකට විතරක් අවධානය දීලා කුඩාම ණයෙන් පටන් අරන් ලොකුම ණය වෙනකල් පිළිවෙලකට ගෙවාගෙන යන එක. ගණන් හිලව බලුවත් සමහර විට මේක නෙවෙයි හොඳම ක්‍රමය. ඒත් පොඩි ණයකින් පටන් අරන් ඒක ගෙවලා ඉවර කරාම හිතට එන ජයග්‍රහයි හැඟීම මේ ගමන දිගටම යන්න ලොකුම ගෙම්මක් දෙනවා. අපි දැන් බලමු මේ විසඳුම ක්‍රියාත්මක කරන්න තියෙන හරිම පැහැදිලි සරල පියවර 3 මොනවද කියලා. මෙන්න සැලැස්ම. පළවෙනි පියවර Tamanට තියෙන හැම ක්‍රෙඩිට් කාඩ් ණයක්ම අඩුම ගානේ ඉඳලා වැඩිම ගානට පිළිවෙලකට ලියාගන්න. දෙවැනි පියවර හැම කාඩ් එකකටම ගෙවන්න ඕන අවම ගාන දිගටම ගෙවන්න. හැබැයි ඉතුරු කරගන්න පුළුවන් හැම අමතර සතයක්ම යොදවන්න ඕනේ අර ලිස්ට් එකේ තියෙන කුඩාම ණය ගෙවලා ඉවර කරන්න විතරයි. මුළු අවධානයම ඒකට. තුන්වෙනි පියවර අන්නේ කුඩාම ණය ගෙවලා ඉවරුණාට පස්සේ ඒකට ගෙවමින් හිටතු සම්පූර්ණ මුදලම අරගෙන ඊළඟට ලිස්ට් එකේ තියෙන කුඩාම ණයට එකතු කරනවා. මේකට තමයි රෝල් ඕවර් කරනවා කියන්නේ. ඔන්න පළවෙනි ලොකු කඩයිම පහු කළා. පළවෙනි ණය සම්පූර්ණයෙන්ම ගෙවලා ඉවරයි. මේක හරිම වැදගත්. මේ පළවෙනි ජයග්‍රහණය පුඩියට හරි සමරන්න ඕන. ඒකෙන් මේ ගමන දිගටම යන්න ලොකු මානසික ශක්තියක් ලැබෙනවා. දැන් තමයි නියම වැඩේ පටන් ගන්නෙ. අර ගෙවලා ඉවර කරපු පළවෙනි ණයට ගෙවමින් හිටපු සම්පූර්ණ මුදල. ඒ කියන්නේ ඒකේ අවම ගෙවීමයි අමතරව ගෙවපු සල්ලි ඔක්කොමයි. ඒ සම්පූර්ණ මුදලම දැන් ලිස්ට් එකේ තියෙන දෙවෙනියට අඩුම ණයට පහර දෙන්න යොදවනවා. හරියට කන්දක් උඩින් පෙරලගෙන එන හිම බෝලයක් වගේ. යන්න යන්න ඒට ලොකු වෙනවා. මෙතනදිත් වෙන්නේ ඒකමයි. ඊළඟ ණයට ගෙවන මුදල එකපාරටම ලොකු වෙනවා. හරි. ණයෙන් නිදහස් වුණාට පස්සේ ආයෙත් මේ උගුලේ වැටෙන්නේ නැතුව ඉන්න එකත් ඒ වගේම වැදගත්. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවා නම් මේක තමයි රන් රීතිය. හැම මාසයක් අවසානයේම සම්පූර්ණ බිලම කෙවලා දාන්න. කවදාවත් ශේෂයකේ චැන්ඩේ බැලන්ස් එකක් ඉතුරු කරගන්න එපා. අතේ සල්ලි නැති දෙයක් ක්‍රෙඩිට් කාඩ් එකකින් ගන්න එපා. එහෙනම් ණයෙන් නිදහස් වෙන්න යන ගමන අපි සාරාංශයක් විදියට මතක් කරගමු. පළමුව ණය ටික පොඩිම ගානේ ඉඳන් ලොකුම ගානට ලියා ගන්න. දෙවනුව හැම එකටම අවම ගෙවීම කර කර ඊටු හැම සතයක්ම යොදවලා පොඩිම ණයට පහර දෙන්න. අන්තිමට ඒ ණය ඉවර වුණාම ඒකට ගෙවපු සම්පූර්ණ මුදලම ඊළඟ ණයට යොමු කරන්න. මේ ගමන ලේසි නෑ. ඒත් කරන්න බැරි දෙයක් නෙමෙයි. වැදගත්ම දේ තමයි තමන්ගේ මුදල් වල පාලනය ආයෙත් තමන් අතට ගන්න එක. මේ හැමදේම එක්ක ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන එක ගැන කෙනෙක්ට තියෙන පුරුවන් ලොකුම ප්‍රශ්නය මොකක් වෙන්නේ නැද්ද? ඒ ගැන මොහොතක් හිතලා බලන්න.